ආදරණීය දරුවනේ දෙමව්පියනි ඔන්න මම අද ඉදිරිපත් කරන්නේ පොතක් කියවන්නේ කොහොමද පොතක් කියවන්නේ ඉගෙන ගන්නේ කොහොමද කියන වීඩියෝ එකේ දෙවනි වීඩියෝ එක. ඉතින් ඔයාටත් මේ වගේ වීඩියෝ වලින් ඉගෙන ගන්න ආසයි නම් මාව subscribe කරන්න, comment කරන්න, like කරන්න අමතක කරන්න එපා. right. ඔන්න මම Radiant by Persistent book එකේ මම අද ඊළඟ පාඩම කොහොමද මගේ දරුවට කියලා දෙන්නේ කියලා කියලා දෙන්නයි යන්නේ. right. මගේ පුතා අපිට මොන page එකද අද තියෙන්නේ? right. මෙන්න මේක තමයි තියෙන්නේ. ඉතින් මම ගෙදරදී පුතා හරියට කියවුවාම මෙන්න මේ වගේ ස්ටාර්ස් දෙනවා එයා කියවනකොට. ඉතින් මේකෙන් ඔයාගේ දරුවව කියවන එක ඉම්ප්‍රූව් කරගන්න පුළුවන්. ඉතින් ඔයාටත් පුළුවන් මේ වැඩේ පටන් ගන්න. right. මගේ පුතා කොහොමද අපි මේක යාළුවන්ට කියලා දෙන්නේ? කියමු බලන්න. ඉස්සෙල්ලාම අපි phonic practice අකුරු ටික ප්‍රැක්ටිස් කරලා ඉමු. phonic practice. A N K P F T H D. පුතා මෙතනින් අත තියන්නනේ. ආයි පාරක් කියවමු අපි. A N K P S T H D. Good job. Right. Next. H hat. T tap. K cat. K cat. P pan. P pat. Good. අන්න ඔය විදිහට පුතාලත් මේ වීඩියෝ එක බලලා ප්‍රැක්ටිස් කරන්න. right. කොහොමද මගේ පුතා ඊට පස්සේ මෙන්න මේ box එකේ තියෙන words ටික අපි ප්‍රැක්ටිස් කරන්නේ? Sound and say words. Sat has. අපි වචනේ යටින් අත තියමු. Sat has can had nap and at as and. Good job. ඔයා හොඳ ලස්සනට කියවුවා. හරි. පුතා දැන් මෙන්න මේ page එකත් කියවන්න දන්නවා. ප්‍රැක්ටිස් කරලායි තියෙන්නේ අම්මේ. right. sing mother sing. පුතා ප්‍රැක්ටිස් කරද්දි මෙන්න මේ වචන දෙක නිතර වැරද්දුවා. ඒ නිසා මම මේක පැත්තකින් ලියලා එයාට ප්‍රැක්ටිස් කෙරෙව්වා. දැන් හොඳට කියවන්න පුළුවන්. ඔයගොල්ලෝ හොඳට අහගෙන ඉන්න. පුතා slow down කියවමු. Sing mother sing. Mother sing too. Sing sing sing. Sing mother sing. Can mother sing? Mother can sing. Pat can sing. Pat sing to mother. Sing to pat mother. Good job. ඉතින් මගේ දරුවා කියුවා හොඳයි නම් කමෙන්ට් එකක් දෙන්න.